කවදා හරි දවසක ඔයාට මෙහෙම දැනෙලා තියෙනවද? ඔයා සමහර මිනිස්සු වෙනුවෙන් ඕනිම වෙලාවක පෙනී ඉන්නවා. ඒ අයගේ ප්‍රශ්නයකදී රෑ පාන්දර වුණත් ඔයා මෙදිහත් වෙනවා. හැමෝටම හොඳ මිනිස්සෙක් වෙනවා. හැමෝටම උදව් කරනවා. හැබැයි ඔයාටත් නොදැනීම ඔයා ලොකු වේදනාවක ඉන්නේ. මොකද ඔයා ඒ හැමෝටම ලොකු වටිනාකමක් දුන්නට ඒ කිසිම කෙනෙක් ඔයාට දෙන්නේ නැති වටිනාකමක් ඔයා ඒ අයගෙන් බලාපොරොත්තු වෙන නිසා. ඇත්තම කතාව මේකයි. ඔයා මිනිස්සුන්ට පාවඩ එලන්න ගියොත් මිනිස්සු ඔයාගේ ඇඟ උඩින් පාගගෙන යනවා මිසක් ඔයාට කරු කරන්නේ නැහැ. ඔයා හැමෝටම ඕනි වෙලාවක ඉන්න already available කෙනෙක් වුණොත් ඔයාගේ වටිනාකම බිඳුවටම වැටෙනවා. හරි තියෙන ගල් කැටයක් වගේ. ඕනි තරම් තියෙන නිසා කවුරුත් ඒක අහුලලා සාක්කුවේ දාගන්නේ නම් නැහැ. හැබැයි මැණික් වටින්නේ ඒවා හැම තැනම නැති නිසායි. මිනිස්සු ඔබ ගණන් ගන්නේ නැත්තේ ඔයාව රීඩ් කරන්න ලේසි නිසා. ඔයා හැම වෙලේම මැසේජ් එකකට රිප්ලයි කරන්න බලාගෙන ඉන්නවා නම් හැම කෝල් එකකටම always available වෙනවා නම් ඔයා ඒ කරන්නේ ඔයාගේ පර්සනැලිටි එක හදාගන්න එක නෙවෙයි. තමන්ගේම වටිනාකම බිඳුවටම නැති කරලා දාගන්න එකයි. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ ඔයාලගේ පර්සනැලිටි එක සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න පුළුවන් වෙන ප්‍රායෝගික ටිකක් රහස් මනෝවිද්‍යාත්මක උපක්‍රම 5ක් ගැනයි. මේවා ටිකක් තිත්ත වෙයි. හැබැයි මේවා පාවිච්චි කරන්න ගත්ත දවසේ ඉඳන් එතෙක් කල්වාව පාගගෙන හිටපු මිනිස්සුන්ටත් සිද්ධ වෙනවා ඔයා ඉස්සරහා දන ගහන්න. ඉතින් ඔයත් ලෑස්තිද ඔයාගේ පර්සනැලිටි එක සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න. එහෙනම් අන්තිම තප්පරේ වෙනකන් හොඳ අවධානයෙන් අහගෙන ඉන්න. අංක 1 The Scarcity Principle. නැතිනම් හිඟකමේ නීතිය. මේක හොඳට මතක තියාගන්න. ලෝකෙ ඕනිම දෙයක වටිනාකම තීරණය වෙන්නේ ඒකේ තියෙන හිඟකම මත. රත්තරන් වටින්නේ ඒක පාරේ තියෙන වැලිකැට තරම් හැම තැනම නැති නිසායි. ඉතින් ඔයාට වෙලා තියෙනෙත් ඒකමයි. හැම දෙයකටම ඔව් කියනවා. යාළුවෙක් කම්මැලිකමකට කතා කළත් ඔයා පැය ගණන් ෆෝන් එකේ ඉන්නවා. කොහේ හරි ඕන තැනකට යන් කියලා කතා කරාම ඔයා හැම දෙෙම ඔයාගේ වැඩ ඔක්කොම පැත්තකට දාලා දුවනවා. එතකොට අනිත් අයට හිතෙන්නේ ඔයාට කරන්න වැඩක් නැහැ කියලා. ඔයා නිකමෙක් කියලා. ඉතින් අද ඉඳන් ඔයා මේක වෙනස් කරගන්න. කවුරු හරි ඔයාට මොනම හරි දෙයකට කතා කළොත් වහාම හා කියන්නේ යන්න එපා. තප්පර කිහිපයක් හිතලා මට චෙක් කරලා බලන්න වෙයි ඒ වෙලාව මට ප්‍රීත කියලා වගේ දෙයක් කියන්න පුරුදු වෙන්න. ඔයා ඇත්තටම කාර්යබහුල නැති වුණත් ඔයාගේ කාලේ වටිනා දෙයක් බව අනිත් අයට දැනෙන්න දෙන්න. ඔයාගේ කාලේ හැමෝටම නිකම් බෙදලා දෙන්න එපා. ඔයාට ඔයාගෙම කියලා ගමනක් තියෙන්න ඕනේ. ඔයා වැඩ කරන වෙලාවට මැසේජ් එකක් ආවොත් ඒක එවෙලෙම බලලා රිප්ලයි කරන පිස්සුවක් තියෙන්න ඕනේ නැහැ. පැය කිහිපයකට පස්සේ රිප්ලයි කරන්න. මිනිස්සුන්ට දැනෙන්න ඕනේ ඔයාගේ පැමිණීම. එහෙම නැතිනම් ප්‍රසන්ට් කියන්නේ එහෙම ලේසියකට ලැබෙන දෙයක් නෙවෙයි වටින තෑග්ගක් කියලා. ඔයා ලේසියෙන් හම්බ වෙන්නේ නැති වෙති. මිනිස්සු ඔයා ඒ හම්බෙන පොඩි වෙලාවට පවා පුදුම විදිහට ගරු කරන්න ගන්නවා. මතක තියාගන්න. හැම තැනම පේන්න ඉන්න මිනිස්සයාට වඩා අවශ්‍ය වෙලාවට විතරක් පේන්න ඉන්න මිනිස්සයාට සමාජයේ වටිනාකමක් දෙනවා වගේම ගරු කරනවා. දෙවැනි රහස Expertise over small talks. අපි අවටින් අයගේ වටිනාකම දැනෙන්න පුළුවන් වෙන්නේ ඔවුන්ගේ කතාවෙන් විතරයි. හැම තැනම ඕපදූප කියවන අනුන්ගේ කුණු හොයන වැටකට නැති ස්මෝල් ටෝක් වලට පැය ගණන් නාස්ති කරන අයට සමාජයේ ඇත්තටම ලැබෙන වටිනාකම බිඳුවයි. ඔවුන් මිනිස්සු ආශ්‍රය කරන්නේ පුංචි විනෝදාශයක් ලබන්න විතරයි. හැබැයි බුද්ධිමත් මිනිස්සෙක් තමන්ගේ වටිනාකම හදාගන්නේ කටින් නෙවෙයි තමන්ගේ වැඩවලින්. ඔයා මොන ශ්‍රේෂ්ඨයේ හිටියත් කමක් නැහැ. ඔයා බිස්නස් කරන කෙනෙක් වෙන්න පුළුවන්, ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්, නැතිනම් මොකක් හරි කලාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා ඒ කරන වැඩේ ගැන එක්ස්පර්ට් කෙනෙක් වෙන්න. මිනිස්සුන්ට ඔයාගේ මූණට කැමති වෙන්න හේතු නැති වෙන්න පුළුවන්. හැබැයි ඔවුන්ට ඔයාව අවශ්‍ය වෙන තැනට දක්ෂතාවය වර්ධනය කරගන්න ඔයා වැඩ කරන්න ඕනේ. වැඩකට නැති කතාවලට කාලය නාස්ති කරන එක නතර කරලා නිහඬව තමුන්ගේ හැකියාවන් තියුණු කරගන්නවා නම් මිනිස්සුන්ට ඔයා ගැන කෘතුහලයක් ඇති වෙනවා. ඔයා මොනවා හරි කිව්වොත් ඒකේ බරක් තියෙනවා කියලා එයාලට දැනෙන්න ගන්නවා. මතක තියාගන්න. හැමෝම එක හිනා වෙලා ඕපදූප කියවන මිනිස්සයා චීෆ්. හැබැයි තමන්ගේ වැඩේ ගැන විතරක් කතා කරන ඒ වැඩේ සුපිරියටම කරන මිනිසයා ප්‍රීමියම්. මිනිස්සුන්ට ඔයාගේ දක්ෂතාවයට යටත් වෙන්න සිද්ධ වෙන තැනට ඔයා වැඩ කරන්න. එතකොට ඔයාගේ වටිනාකම ඉල්ලන්න ඕනේ නැහැ. ඒක ඉබේම ඔයාට ලැබෙනවා. 3 වෙනි රහස. Self investment was people pleasing.
මේ අහන්න ඔයාගේ පර්ස් එකේ තියෙන සල්ලිත් ඔයාගේ තියෙන කාලෙත් අනිත් මිනිස්සුන්ව සතුටු කරන්න වියදම් කරන එක අතින් පස්සේ නතර කරන්න. යාළුවන්ට බොන්න අරන් දීලා නැතිනම් අනිත් අයට පේන අනවශ්‍ය විදිහට වියදම් කරලා ඔයා හිතනවා ඇති ඔයාගේ වටිනාකම ලැබෙයි කියලා. හැබැයි ඒකෙන් වෙන්නේ ඔයා මෝඩයෙක් විදිහට ලේබල් වෙන එක විතරයි. ඒ වෙනුවට ඒ සල්ලි සහ කාලේ ඔයාගේ ස්ටේටස් එකක් වෙනුවෙන් වියදම් කරන්න. මිනිස්සු මුලින්ම ඔයාව විනිශ්චය කරන්නේ ඔයාගේ පෙනුමෙන්. ඒක තිත්ත වුණත් ඇත්ත. ඔයා ඔයාගේ රූපය ගැන හිතන්න. ඇඳුම් පැළඳුම් පිරිසිදුව පිළිවෙලකට අඳින්න. ආගේ ශරීරය ගැන හිතලා වර්ක්අවුට් එකක් කරලා හොඳ බාහිර පෞරුෂවයක් හදාගන්න. ඔයා බස් එකේ ගියත් පාරේ ඇවිදගෙන ගියත් මිනිස්සු දෙපාරක් හැරිලා බලන විදිහේ පෞරුෂවයක් ඔයාගේ පෙනුමෙන් දැනෙන්න ඕනේ. ඊළඟට ඔයාගේ නොලෙජ් එක වැඩකට නැති ගොසිප් සයිට් වල ඉන්න වෙලාවේ පොතක් කියවන්න පුරුදු වෙන්න. අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න. ඔයා ඔයාගේ පෙනුම දැනුම සහ බොඩි ලැන්ග්වේජ් එක දියුණු කරගන්න දවසකට පැයක් හරි වෙන් කරනවා නම් මිනිස්සු ඔයාගේ පස්සෙන් එන්න පටන් ගන්නවා. ඔයා මිනිස්සුන්ව හොයාගෙන යන එක නතර කරලා මිනිස්සු ඔයාව හොයාගෙන යන විදිහේ ක්වලිටි එකක් ඔයාගේ ඇතුලේ හදාගන්න. මොකද තමුන්ට ආදරේ නැති තමුන් ගැන හිතන්නේ නැති මිනිස්සෙක්ට මේ ලෝකෙ කිසිම කෙනෙක් කරු කරන්නේ නැහැ. හතරවෙනි රහස The Mirror Effect. මේක ටිකක් සැර උපක්‍රමයක්. ගොඩක් වෙලාවට අපිට උගන්වන්නේ අනිත් අය මොනවා කළා ඔයා හොඳින් ඒ අයට සලකන්න කියලා. හැබැයි මෙතනදි අපි කියන්නේ මිනිස්සු ඔයාට සලකන විදිහටම ඔවුන්ටත් සලකන්න පටන් ගන්න. ඔයා මැසේජ් එකක් දැම්මාම පැය ගානක් යනකම් රිප්ලයි කරන්නේ නැති ඔයාව ගණන් ගන්නේ නැති මිනිස්සෙක් වෙනුවෙන් ඔයා මොකටද තප්පර ගානකින් රිප්ලයි කරන්න යන්නේ? ඔයාගේ වටිනාකම හැල්ලු කරනවා නම් ඔයා එතන තවත් නිහතමානී වෙන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ ඕන් ඔයාගේ ඇඟට තවත් ගොඩ වෙන එක විතරයි. මිනිස්සුන්ට ඕනෙවට වඩා වඳින්න යන්න එපා. කවුරු හරි ඔයාට අගෞරව කරනවා නම් ඒක ඉවසගෙන ඉන්නවා කියන්නේ ඔබ ගැනම කවුරුත්වයක් නැහැ කියන එකයි. The mirror effect එක පාවිච්චි කරලා ඔවුන්ට ඔයාගේ වටිනාකම පෙන්වන්න. ඔවුන් පරක්කු වෙනවා නම් ඔයත් පරක්කු වෙන්න. ඔවුන් කෙටි උත්තර දෙනවා නම් ඔබත් කෙටි උත්තර දෙන්න. කොටින්ම කිව්වොත් ඔබට බෙදෙන හැන්දෙම ඔවුන්ට බෙදන්න පටන් ගන්න. තමන්ගේ වටිනාකම දන්නේ නැති මනුස්සයා කවදාවත් තමුන්ව ගණන් ගන්නේ නැති තැන්වල පින්සේන්තු වෙන්න යන්නේ නැහැ. අන්තිම වගේම බලවත්ම රහස අත්හැරීමේ බලය. The power of working away. මේක හොඳට අහගන්න. ඕනිම සම්බන්ධතාවයක ඕනිම බිස්නස් ගනුදෙනුවක හෝ ඕනිම සාකච්ඡාවක වැඩිම බලය තියෙන කාටද දන්නවද? ඒ තමයි තමන්ගේ කොන්දේසි වලට එකඟ නැතිනම් මේ හැමදේම දාලා යන්න පුළුවන් මානසිකත්වයක ඉන්න මනුස්සයාට කියලා. ගොඩක් අයට වටිනාකම නැති වෙන්නේ ඔවුන් යම් දෙයකට හෝ යම් කෙනෙකුට ඕනෙවට වඩා ලෝභකම් පෙන්වන නිසායි. අයියෝ මට මේ මිනිස්සයා දාලා ගියොතින් මට මොකද වෙන්නේ? නැත්නම් මේ රස්සාව නැති වුණොතින් මම ඉවරයි කියලා ඔයා බයෙන් ඉන්නවනම් අනිත් පාර්ශවයට ඒක දැනෙනවා. එතකොට ඔවුන් කරන්නේ ඔයාව පාලනය කරන එක. ඔයාගේ ෆ්‍රේම් එක ශක්තිමත් කරගන්න. ඔයා කෙනෙක්ට ආදරය කළත් කෙනෙක් එක වැඩ කළත් ඔයාගේ ආත්ම ගරුත්වයට හානි වෙන මොහොතේදීම කිසිම පසුතැවීමක් නැතුව ගුඩ් බයි කියලා හැරලා යන්න පුළුවන් ශක්තියක් ඔයාට තියෙන්න ඕනේ. මිනිස්සු බය වෙන්නේ ඔයාව අහිමි වෙයි කියලා බයක් තියෙනවා නම් විතරයි. ඔයා ඩෙස්පරේට් වෙන්නේ නැතුව ඔයාගේ වටිනාකම තේරුම් ගන්නේ නැති තැනකින් නිහඬවම අයින් වෙලා යද්දී අනිත් අයට දැනෙනවා ඔයා අනිත් අයට වඩා මානසිකව කොයිතරම් ඉහළ තැනකද ඉන්නේ කියලා. වටිනාකම් නොදෙන තැන් වලින් ඉවත් වෙලා තමුන්ගේ ගමන යන්න පුළුවන් ශක්තිමත් කෙනෙක් වෙන්න අනේ අත්හැරීමේ බලය තියෙන මනුස්සයාට තමයි මේ ලෝකයා දන්න ගහලා කරු කරන්නේ. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ එක දෙයයි. සමාජයේ ඉස්සරහා වටිනාකම කියන්නේ යාඥා කරලා මිනිස්සුන්ගෙන් හිඟා කාලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඔයාගේ ඇතුලෙන් හැදෙන්න ඕනි දෙයක්. ඔයා ඔයාටම කරු කරන්නේ නැතිනම්, ඔයාගේ කාලයට වටිනාකමක් දෙන්නේ නැතිනම් මුළු ලෝකයම එකතු වුණත් ඔයාව වටිනා මිනිස්සෙක් කරන්න බෑ. අද මම කියලා දීපු මේ දේවල් පහ හෙට ඉඳන් ඔයාගේ ජීවිතේට එකතු කරගන්න. මුලදී මිනිස්සු කියයි ඔයාගේ දැන් ලොකු ලයින් කියලා. කමක් නැහැ. ඒ කියන්නේත් ඔයාගේ වටිනාකම ඔවුන්ට දැනෙන්න ගත්ත නිසායි. ලාභ බඩු වලට කවුරුත් ලොකු ලයින් කියන්නේ නැහැ. ලොකු ලයින් තියෙන්නේ ප්‍රීමියම් දේවල් වල විතරයි. දැන්
ඔයාගේ වටිනාකම වැඩි කරගන්න විදිහ දන්නවා. හැබැයි ඔයා කොච්චර මේවා කළත් වැඩක් නෑ. ඔයාගේ නොදැනුවත් කමෙන්ට් කරන සමහර පුරුදු නිසා ඔයාගේ පෞරුෂය බිඳුවටම වැටෙනවා. අන්න ඒ නිසා ඔයාගේ වටිනාකම් නැති කරන ඔයාගේ පෞරුෂය බිඳුවටම වටන පුරුදු ගැන මම ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එනකම් ඔබට සුබ දවසක්.